කිල්ලොච්චියට බටහිරින් පිහිටි පුදුකුඩි ඉරිප්පු ඝන වනාන්තරයේ පීරමුණුවී යුද හමුදාව ඊයේ අත්පත් කරගත් පනික්කන්කුලම්හි LTTE ගුවන්පතේ වෙත යා හැක්කේ. පුදුකුඩි ඉරිප්පු වනාන්තරයේ එක් මායිමක නිමාව යාපනයේ නුවර ඒ නවය මාර්ගයයි. එම මාර්ගයේ 144 වෙනි සැතපුම් කණුවේ සිට මීටර් 800ක් නුදුරින් වනාන්තරය තුල මෙම ගුවන්පතය පිහිටා තිබෙනවා. ඒ නමය මාර්ගයේ ඔස්සේ පහසුවෙන් මෙම ස්ථානයට ළඟා විය හැකි වත් යුද හමුදාව බලය තහවුරු කරගනිමින් කිල්ලොච්චිය දෙසට ඇදෙන්නේ මෙම වනගත ප්‍රදේශයෙන්. මෙම ගුවන්පතේ සිට මාන්කුල මන්සන්දියට ඇත්තේ කිලෝමීටර් 8ක පමණ දුරක්. 2002 සාමගිවිසුම් පැවති වකවානුවේ ඒ නමය යාපනය නුවර පාර ප්‍රතිසංස්කරණ සිදු කරන අවස්ථාවේ ඊටගෙන ගල්වැලි තාර ආදිය මාන්කුලම් ආසන්න වනගත ගුවන්පතයක් සකස් කිරීමට LTT රැගෙන ගිය බව වවුනියාවේ ටිපර් රථ රියදුරන් පිරිසක් ප්‍රකාශ කළ පුවත එකල වඩාත් කතාබහට ලක් වූවා. එම වකවානුවේ ඒ නමය මාර්ගයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් LTT ගොඩනැගූ ගුවන්පතය මෙය විය හැකි බවට යුද හමුදාව විශ්වාස කරනවා. යුද හමුදාව මෙම ප්‍රදේශයට ළඟා වන විට වේලුණු කොළ අතු හා වැලි අතුරා මෙම ගුවන්පතය ගුවනට හඳුනාගත නොහැකි පරිදි ආවරණය කර තිබූ බව හමුදාව පවසනවා. මෙම ගුවන්පතයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාද අවස්ථා කිහිපයකම ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ගුවන් ප්‍රහාර වලින් සෑදුණු වලවල් ගුවන්පතය ආසන්නයේ තවමත් දැකගත හැකියි. මීටර් 800ක් පමණ දිගින් යුත් මෙම ගුවන්පතේ හැරවුම් වංගුවක්ද දැකගත හැකියි. දැනට LTT සතුව ඇති සැහැල්ලු ගුවන් යානා පහසුවෙන් මෙම ගුවන්පතේ ගොඩ බැස්වීම හා ඉහළට නැන්වීම සිදු කළ හැකි බවයි ආරක්ෂක හමුදාව පෙන්වා දෙන්නේ. මෙම ගුවන්පතය වටකොට ආරක්ෂිත පස් බැම්මක් හා බංකර පද්ධතියක්ද LTT පිහිටුවා තිබෙනවා. වන්නි මාංශීය මෙහෙයුමේ බටපිරිස් LTTE ගුවන්පතයක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව LTTE සැහැල්ලු ගුවන් යානයක් මෙම පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයට ආසන්නයේදී විනාශ කොට මාසයක් ඉක්මනට මත්වෙනුයි යුද හමුදාව LTTE මෙම ගුවන්පතය අත්කරගත්තේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම පුදුකුඩු ඉරිප්පු වනාන්තරයේ සිට